ආදරණීය සීළු රටවල් මහජනතා හැමෝම එකමුතුවෙන් සාමයෙන් ඉවසීමෙන් ජීවත් වෙන්න කියලා හදවතින්ම කියා සිටිනවා මගේ හදවත. ඉතින් අපේ රටේ මහජනතාවට පැහැදිලින් දෙනුම් දෙන්නට කැමති වෙනවා. මම වසර ගණනාවක් ලෝකටම හදවතින්ම ප්‍රතිචාරය පළ කරේ හිතවල සතුටු කරේ මොකටද? අපේ මහජනතා හැමෝම සීළු මාර්ගයෙන් හොඳින් ඉන්න ඕන හින්දා. එක සීළු රටවල ඉඳන් අපේ රටට සංචාරකයෝ එන එකට මමත් ගොඩාක් මාර්ගයෙන් සහයෝගය දීලා සතුට හෙළිදරව් කරා. සමහර පුවත් සමාගමෙන් දෙනුවත් කරා සතුටුයි කියලා. දෙක අපේ රටට සීළු මාර්ගයෙන් බදු ගහන එක නවත්තන්න කියලා සමහර රටවලට දෙනුවත් කරා. හේතුව රටේ මහජනතා හැමෝම පව් හින්දා. තුන ඔයිල් ගෑස් තෙල් පෝලිම් වලින් මිනිස්සු අමාරු විඳින එක මට අකමැති නිසා මම බලවත් රටවලට දෙනුවත් කරා අපේ රටේ ජනතාවට පහසුවෙන් ලබා දෙන්න කියලා. හේතුව ජනතාව වටිනෝ නිසා. 4 රටට ලැබෙන ආර්ථික අපනයන සියලු ආදායම් මාර්ගවල අපේ ජනතාවට ලේසියෙන් පහසුවෙන් ලැබෙන්න ඕන හින්දා සමහර රටවලට මම සහයෝගය ප්‍රතිචාරය පළ කරා. හේතුව ජනතාව අත්‍යවශ්‍ය හින්දා. 5 රට තුළ ආපදා තත්ත්වයට පත් වුණ ජනතාවට ගොඩාක් රටවල ඉඳන් ප්‍රකෝටි ගණනාවක් අපේ රටට එව්වා වෙන් කරා. රට තුළ ආපදා හේතුවෙන් හානියට පත් වුණා කියලා මමත් ගොඩාක් රටවලට දෙනුම් දුන්නා. හේතුව රටේ මහජනතා හැමෝම පව් හින්දා. දැන් අපේ රටේ මහජනතා හැමෝම පැහැදිලියෙන් හිතලා බලන්න කියලා. මමත් සමහර රටවලට හදවතින්ම ප්‍රතිචාරය පළ කරේ මොකටද? ඒ සමහර රටවල ඉඳන් අපේ රටට සියලු මාර්ගයෙන් සහයෝගය ලැබෙන්න ඕන නිසා. මම මහජනතා හැමෝම සහයෝගය ලැබෙන්න ඕන නිසා මහජනතා හැමෝම නිදහසින් ජීවත් වෙන්න ඕන හින්දා. ඒ වගේම මගේ අනාගතයේ සියලු මාර්ගයෙන් සහයෝගය ලැබෙයි කියලා විශ්වාසයෙන්. ඒ වගේම ආශිර්වාදයේ බලාපොරොත්තුෙන් මම ප්‍රතිචාරය පළ කරේ කියලා කියා සිටිනවා. ලෝකෙ වටේ ගොඩාක් රටවල ඉඳන් මට එකතු වෙලා තියෙන ප්‍රකෝටි මුදල් වලින් මොනව කරන්නද මම උත්සාහය කරේ? ඒ කියන්නේ රටේ ජනතාවට විදුලිය ජලය බිල්පත මිල අඩු කරන්න. විදුලිය ජලය බිල්පත මිල අඩු කරන්නට උත්සාහය කරේ. ඒ වගේම සමහර නැතිබිරි අහිංසක ජනතාවගේ කඳුළු නිවන්නට, ඒ වගේම සියලු මාර්ගයෙන් රටට වියදම් කරන්නට උත්සාහය කරේ කියලා කියා සිටිනවා. නමුත් ජනතාවගේ හෙටිය බැලුවා නම් හැරෙන පෙත්ත වගේ දෙනනවා. මට එකතු වෙච්ච මුදල් සේරම මහජනතා හැමෝත් එක්ක විඳින්නට හැමෝටම සතුටුයි නම් මටත් සතුටුයි. අකමැති නම් මම තනියෙන් විඳින්නට හරි ඉල්ලුවා. ඊටත් එහා අපේ මහජනතා හැමෝගෙම අවසරය කොහොම ඉල්ලන්නද කියලා දන්නේ නැහැ. දැන් ලෝපුරා සියලු රටවල ආදරණීය මහජනතා හැම දෙනාගේම ඒ වගේම ගෞරවනීය සියලු ආගම් ගුරුවරු හැම දෙනාගේම, ඒ වගේම පණටත් වඩා වටින සියලු වෛද්‍යවරු හැම දෙනාගේම, ඒ වගේම විශිෂ්ටත්වයෙන් වැඩ කරන සියලු ආරක්ෂක අංශයේ හැම දෙනාගේම, ඒ වගේම අත්‍යවශ්‍ය විදිහට වටින සියලු අධ්‍යාපන ගුරුවරු හැම දෙනාගේම, ඒ වගේම සියලු රටවල් තුල රාජ්‍ය ආයතන වලින් අවංකම වැඩ කරන සියලු මහත්මා මහත්මිය හැම දෙනාගේම, ඒ වගේම බල ශක්තිය පිරුණු සියලු රටවල් දේශපාලන මහානායක හැම දෙනාගේම, ගොඩාක්ම වටින අග්‍රාමාත්‍ය හැම දෙනාගේම, ඒ වගේම දක්ෂතාවයේ පිරුණු සියලු රටවල් දේශපාලන එමතිවරු හැම දෙනාගේම, මගේ හදවත හැම දෙනාගේම මගේ පණටත් වඩා ගරු කරපු හින්දා අහනවා මගේ හදවත. මමත් සමාජය තුල පහසුවෙන් ජීවත් වෙන්නට හැමෝගෙම උදව්වල ක්‍රමය ආශිර්වාදය මටත් ලබා දෙන්න කියලා ඉල්ලා හිටිනවා. දැන් ලෝකෙ වටේ සියලු රටවලටම පොදුවෙන් කියා සිටිනවා මගේ හදවත. මම ගොඩාක් රටවලට හදවතින්ම ප්‍රතිචාරය පළ කරා කියලා. සමහර ඉරිසියාව මිනිස්සුත් රටවල් වල අල්ලලා ඇති කියලා. නමුත් කොයි රටෙත් මාත් එක්ක වෙනස පෙන්වන්න එපා කියලා කියා සිටිනවා. ඕගොල්ලෝ රටවල් අතරත් මාව හින්දා ප්‍රශ්නවල ඇති කරන්නටත් අවශ්‍යම නැහැ කියලා කියා සිටිනවා. මම පොදුවෙන් ලෝකෙ වටේ ගොඩාක් රටවලට වෙනස නැතුව ප්‍රතිචාරය පළ කරේ කියලා කියා සිටිනවා. දැන් ලෝකේ සියලු මහජනතා හැම දෙනාගේම අහනවා මගේ හදවත මට මුදල් වෙන් කරලා තියෙනවද නැද්ද කියලා අහනවා.
වෙන් කරලා තියෙනවා නම් මාත් එක්ක ආදරය තියෙනවා නම් මට විඳින්න අවසරය දෙන්න කියලා අපේ රට තුල හරි මුහුදේ හරි නැත්නම් සමහර රටවලට ගිහිල්ලා මට එකතු වෙච්ච මුදල් වලින් ටික කාලය ගෙවන්නට හරි මට අවසරය දෙන්න කියලා කියා සිටිනවා. මගේ හදවත මම කොයි රටෙත් එක්ක පොඩ්ඩක්වත් තරහය නැහැ කියලා දිනුවත් කරනවා. ඊටත් එහා ලෝකෙ වටේ මහජනතා හැමෝම ඩිමාන්ඩ් එක පෙන්නනවා නම් ඕගොල්ලෝ හැමෝම මට වෙන් කරපු මුදල් සේරම ඕගොල්ලම අරගන්න කියලා වසර 8කට කලින් වසර ගානකට කලින් ඉඳන් උදව් ඉල්ලුවා. අද වෙනකන් ලැබුණ නැහැ කියලා. ඊට පස්සේ සියලු දෙවියන් පල්ලා කාගේ මුදල් උදව්වලත් ඉල්ලලා යට වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මම බලාපොරොත්තු වෙන එකත් අඩුයි කියලා දෙනුම් දෙනවා. බලාපොරොත්තු වෙන එකත් අඩුයි කියලා. සමහර ආගම් පක්ෂ ජනතාවට මට මුදල් වලින් මාව සලකා බලන්නට කැමතියි. සමහර ආගම් පක්ෂ ජනතාවට කාගේ උදව්වලත් මට ලැබෙන්නේ නැතුව මම තනියෙන්ම හම්බ කරලා මගේ ජීවිතය ගත කරන්නට කැමතියි. සමහර ආගම් පක්ෂ ජනතාවට මගේ කිසියම් හෝ ලොකු වරදවල් නැතුව ඒගොල්ලන්ගේ නිකන් කැමැත්තෙන් සියලු මාර්ගෙන් මාව පසුදමන්නට උත්සාහය. දැන් මම කියන්නට කැමති වෙනවා. මට එකතු වෙච්ච මුදල් සේරම පෙත්තට තියලා තව දවස් ගානකින් සියලු රටවල ආදරණීය මහජනතා හැමෝම ඡන්ද ප්‍රමාණයෙන් මගේ ජීවිතයට පහසුවෙන් තීන්දුව පත් කරන්න කියලා හදවතින්ම කියා සිටිනවා. හැම රටවල් සියලු ආගම් මහජනතා හැමෝටම හදවතින්ම දෙනුවත් කරනවා. මට සියලු මාර්ගයෙන් සැලකුවොත් නැත. මාව හින්දා නිකන් ගැටලුව ඇති වෙන්නටත් ඉඩ තියන්නේ නැතුව ඇති කරන්නත් නැතුව සියලු දෙනාම ඉවසීමෙන් හිටියොත් ඒක මට මහා සතුටක් කියලා කියා සිටිනවා. මගේ හදවත සියලු රටවල් ගෞරවනීය මහජනතා හැම දෙනාම මට මුදල් වලින් සැලකුවොත් නැත. මම ජීවත් වෙන්නට කාලය වයස ප්‍රමාණය අඩුවට පත් කරන්නට එපා කියලා. ඒ කියන්නේ මම මගේ අනාගතය ආරම්භ කරලා මගේ දූ පුතාලව බන්දලා දුන්නම් පස්සේ මම නැති වෙලා ගියාට කමක් නැහැ කියලා. එතකන් මාව හැම මාර්ගයෙන් සියලු ආගම් ගෞරවනීය හැම දෙනාම මාවත් ආදරෙන් ඊට අවධානයෙන් බලා ගන්න කියලා හදවතින්ම කියා සිටිනවා. මගේ හදවත දැන් ලෝකෙ වටේ අත්‍යවශ්‍ය විදිහට සියලු රටවල් මහානායක දේශපාලන මහානායක හැම දිනාටම ඒ වගේම ගෞරවනීය මහජනතා හැම දිනාටම දිනුවත් කරන මගේ හදවත දැන් ඉන්න තත්වයේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ හැම රටවල් මිනිස්සුන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනාවෙන් තමයි මගේ අනාගතය පටන් වෙන්න හිදුවේ. ඒ කියන්නේ මේ ලෝකෙවිල්ල හැමෝටම අයිති තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන්න අනිත් මිනිසුන්ගේ අවසරය අවශ්‍ය නැහැ. ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ තුල දෙවියෝ එවන එක හැමෝටම ඒ ලෝකයේ තුල ජීවත් වෙන්නට අයිතිය තියෙනවා. මම මගේ ජීවිතේට ජීවත් වෙන්නට අවසරය කාගේවත් ඉල්ලුවේ නැහැ. ජීවිතේට ඉල්ලුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ හැමෝටම අයිතිය. හැමෝම නිති වෙලා යන මිනිස්සු. මේ ලෝකයේ තුලින්ද හැමෝම නිති වෙලා යනවා. හැබැයි මං ඉල්ලුවේ හැමෝගෙම අර මුදල් වල. මට ස්ථිර රට තුල ස්ථිර පක්ෂයක් නැති හින්දා මම හදවතින්ම ඉතින් ලෝකයට ප්‍රතිචාරය පළ කරා. ඉතින් අර ඕගොල්ලන්ට කියන්නේ මම සීළු රටවල් ඕගොල්ලෝ අතර මාව හින්දා අර මෙතන ගැටලුවත් ඇති කරන්නේ නැතුව හැමෝම හදවතින්ම මේ ආදරේ පෙන්වන්න කියලා. හැමෝගෙම මේ උදව්වල ඒ වගේ ඒ කියන්නේ ලොකු ගානවල මම ඉල්ලුවත් නැහැ. කැමති නම් පොඩි මුදල් වල අයින් කරුවන මගේ අනාගතය බලා ගන්න පුළුවන්. ඊටත් එහා ඕගොල්ලෝ හැමෝම ඩිමාන්ඩ් එක පෙන්වනවා නම් මගේ පාඩුවේ මං ජීවත් වෙන්න මගේ හදවත. හැබැයි මාවත් අපේ රට තුල හැමෝටම දිනුවත් කරන්න සියලු මාර්ගයෙන් ආදරෙන් බලා ගන්න කියලා. සියලු පක්ෂයටම දිනුවත් කරන්න කියලා. සියලු රටවල් මහානායක හැමෝම අපේ රටට දිනුවත් කරන්න කියලා. සියලු රටවල් මහජනතා හැමෝම මාවත් ආදරෙන් බලා ගන්න කියලා කියන්න කියලා. මගේ පාඩුවේ මං මොන හරි රස්සාව කරලා මගේ ජීවිතය ගෙනින්න කියලා. හරි මං අවසන් කරනවා. හරි බොන්සු.